අක්කේ මම දකින්න කසාද බඳිනවා. මම දන්නවා අක්කා කොහේ හරි ඉන්න මම දිහා බලාගෙන ඉන්නවා කියලා. මම අකිලට ආදරේ. එන්නද මම මේ විදිහට අකිලව කසාද බඳින්නේ අක්කට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න ඕන නිසා. නැත්තම් මටත් තිබුණා හොඳට මගුල අරගෙන ගිහින් යන්න. මට මගේ හැම ආශාවකටම වඩා අක්කට වෙච්ච පොරොන්දු වටිනවා. මම යන්නේ අකිලත් එක්ක පෞල් ජීවිතයක් ගත කරන්න නෙවෙයි. මම යන්නේ ජගත්ගෙන් පලි ගන්න. ජගත් මේනක තනි කරන්න. අක්කව අපි මුදල්ගත්ත පලිය මම ජගත්ගෙන් ගන්නවා අක්කේ. ජගත් ආදරය කරන හැම කෙනෙක්ම ජගත්ගෙන් ඈත් කරනවා. ඒ වෙන්නේ මගේ පෞල් ජීවිතේ ඉඳන්වත් මට කමක් නැහැ. මට මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ශක්තිය දෙන්න අක්කේ. මම මෙච්චර දවසක් බලන්නේ මේ දවසේ කවදා උදා වෙන්නේ කියලා. ඔයාපොමට දවස් උදා කරගත්තා. තව මොකද්ද කියන්නේ පාතවත්ටි? ආශිර්වාද කරන්න තාම මම මොනවා කියලා ආශිර්වාද කරන්නේ මට මගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවම ඉෂ්ට වෙන්න කියලා ආශිර්වාද කරන්න. මං කරන් යන වැඩේ මොකක්ද කියලා දැනගන්න. තාත්ති මට ආශිර්වාද කරේ මගේ යහපත් වැඩ සාර්ථක වෙන්න කියලා. කමක් නැහැ තාත්ති. තාත්තිගේ පැත්තෙන් බලනකොට ඒක හරි. ඒත් මගේ පැත්තෙන් බලනකොට මං කරන් යන දේ හරි. එහෙම බැලුවොත් මං කරන්නේ යහපත් ක්‍රියාවක්. Mondanoa kල්පනා කරන්න මොනවද කියලා. අම්මලා කීකෙන දුක් වෙන්න බෑ කියලා. ඔන්න මම ඔයාගේ පුතාවයි මේවයි දෙනවා. මේ දෙන්න දැන් කතාද බඳලා ඉන්නේ.